Hello guys, ඉතින් අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම කතා කරන්න යන්නේ මෙන්න මේ වීඩියෝ එක ගැන. ඔයාගේ Facebook එකේ ප්‍රොඩක්ට් එකක් තාම සෙල් කරගන්න බැරි වුණාද? වෙන කට්ටිය ගාවට ගිහින් මොකද්ද මේ වීඩියෝ එකෙන් මම හැමදාම දාලා ඔයාලට කියන්නේ කියලා තමයි අද මම කියන්න දෙන්නේ. ඉතින් ඔයාලට Facebook boost එකක් හරියටම A to Z run කරගන්න අවශ්‍ය නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එකෙන් කියන විදිහට කරන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ එකේ කියන එක වීඩියෝ එකක් ගන්න මම අද පැහැදිලි කරනවා. ඔයාලට පුළුවන් වීඩියෝ එක අවසන් වෙනකන් හිටියොත් මෙන්න මේ වීඩියෝ එකෙන් කියන දේවල් ඇත්තද බොරුද නැත්නම් මොන වගේ දේවල් මේ වීඩියෝ එක ඇතුලේ තියෙන්නේ කියලා ඔයාලට බලන්න. ඉතින් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කෙනා channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියනවා. එකම bell icon එක click කරලා වීඩියෝ like එකක් දාන්න අමතක කරන්න එපා කියන. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු මොනවද මේ වීඩියෝ එකේ තියෙන්නේ කියලා. හරියාලුනේ. ඉතින් ඔයාලගේ email එකටත් මෙන්න මේ විදිහට ගියාම ඔයාට මෙන්න මේ වගේ Facebook boost course කියලා ෆයිල් එකක් ඔයාලට ඇවිල්ලා ඇති. ඉතින් මම ඒක තමයි ඔයාලට මෙන්න මේ විදිහට share කරන්නේ. ඉතින් ඔයාලට පුළුවන් අන්න ඒක මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් ඒ open කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට වීඩියෝ 7කින් මම Facebook boost කියන A to Z කියා දෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට මාතෘකාව බලා ගන්න පුළුවන්. Facebook boost කියන්නේ මොකක්ද, කොහොමද අපි බැංක් කාඩ් එක ඇඩ් කරන්නේ, ඊට අමතරව ඇඩ් මැනේජර් කරන්නේ කොහොමද, ඊට අමතරව මෙතන normal boost කරන්නේ කොහොමද, මේ වගේ ගොඩක් දේවල් ගැන මම ඔයාලට මෙන්න මේ වීඩියෝ 7න් කියා දීලා තිනවා. ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් මම අද කියා දෙන්නම් මේකේ පළවෙනි එක තමයි මම ඔයාලට YouTube මගේ කියා දෙන්න යන්නේ. ඉතින් මෙන්න මේ විදිහට පළවෙනි එකට ගියාම Facebook boost එකක් කියන්නේ මොකක්ද කියලා තමයි මම පළවෙනි එකෙන් කියා දෙන්නේ. ඔයාලට පුළුවන් මෙන්න මේ කොට ක්ලික් කරලා පළවෙනි එක මෙන්න මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාලට පළවෙනි වීඩියෝ එකේදී ඔයාලට මම මේ වීඩියෝ එක හඳුන්වලා දෙනවා. මෙන්න මේ Facebook boost මෙන්න මේ වීඩියෝ 7 ඇතුළත මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් බලමු ඒක. ඔයාලට පුළුවන් Facebook boost එකක් කියන්නේ මොකක්ද කියලා දැනගන්න මෙන්න මේ පළවෙනි වීඩියෝ එකේ මේ වීඩියෝ එකෙන් ඔයාලට පුළුවන් මෙන්න මේ Facebook boost එකක් කියන්නේ මොකක්ද කියලා හරියටම දැනගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් how to add our bank card and how to withdraw money and how to withdraw the card. ඒ කියන්නේ අපි බැංක් කාඩ් එක Facebook boost කරන්න කලින් ඇඩ් කරන්න ඕනේ. බැංක් කාඩ් එක කොහොමද Facebook boost කරන්න කලින් ඇඩ් කරන්නේ? ඊට අමතරව කොහොමද අපේ හදිස්සියවත් බජට් එක අපි වැඩියෙන් කැපුණොත් කොහොමද අපි කාඩ් එක අයින් කරගන්නේ? ඒකම මෙන්න මේ දෙවෙනි මාතෘකාව යටතේ මම කියලා දෙනවා. කොහොමද අපි බැංක් කාඩ් එකේ බජට් එක ප්ලෑන් කරගන්න කියලා. Facebook boost එකක් run කරනවා නම් ඔයාලට අවශ්‍යම දේ. ඉතින් තුන්වෙනියට මම කියා දෙනවා Facebook ad manager කියන්නේ මොකක්ද කියලා. ඉතින් ගොඩක් කට්ටිය මෙන්න මේ ad manager වලින් තමයි දැන් Facebook එකේදී boost කරන්නේ. මෙන්න මේ ad manager එක අපිට අවශ්‍යයි boost එකක් run කරනවා. මොකද boost එකේ සියලුම විස්තර අපිට මෙන්න මේ ad manager එකෙන් බලා ගන්න පුළුවන්. ඊළඟට මම කියලා දීලා තියෙනවා normal Facebook boost කියලා. ඉතින් මේකෙදි ඔයාලා දන්වර Facebook එකේ post එකක් upload කරපුවම පල්ලෙහින් තියෙනවා නිල් පාට බටන් එක. අන්න ඒ නිල් පාට බටන් එකෙන් ගිහිලා කොහොමද අපි Facebook boost එකක් අපි run කරන්න කියලා තමයි normal Facebook boost post කියන එකේදී මම කියලා දෙන්නේ. ඉතින් ඊට පස්සේ තියෙනවා ad manager එකෙන් post එකක් boost කරන විදිහ. ඉතින් අරට වඩා ගොඩක් සංකීර්ණයි මෙන්න මේ ad manager එකකින් අපිට post එකක් boost කරද්දී. ඉතින් මම මේක ගැන සාමාන්‍ය වීඩියෝ YouTube එකකට අප්ලෝඩ් කරලා දෙනවා. ඉතින් මේකෙදි මම සම්පූර්ණයෙන්ම ad manager ගැන ඔයාලට boost එකක් run කරන එක ගැන ඔයාලට මේකෙදි කියා දෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් Meta Business Sheet කියලා එකක් තියෙනවා. මෙන්න මේ Meta Business Sheet කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් දන්නවා Facebook එකේදී අපේ page එකේ සියලුම විස්තර මෙන්න මේ Meta Business Sheet එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් ඔයාලට මෙන්න මේ වීඩියෝ 7 තුල ඔයාලට අඩංගු වෙනවා. ඊට පස්සේ අන්තිමේට මම දීලා තියෙනවා Marketplace Business කියලා. ඉතින් මෙන්න මේකෙදී Marketplace එක තුල අපි කොහොමද business එකක් කරන්නේ? අපේ product එක Marketplace එකට add කරන්න කොහොමද? ඒකෙදී අපි sell කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් ඔයාලට Marketplace Business කියන එක යටතේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ඉස්සරහට මේ වීඩියෝ එක continue කරගෙන ගියොත් ඉතින් පළවෙනි වීඩියෝ එක මම මෙන්න මේ විදිහට පටන් ගන්නවා. Facebook boost එකක් කියන්නේ මොකක්ද කියලා මෙන්න මේ පළවෙනි වීඩියෝ එකෙන්ම හැඳින්වීමේ වීඩියෝ එක විදිහට මම මේක අරන් තියෙනවා. ඉතින් මේකෙදී ඔයාලට පුළුවන් Facebook කියන්නේ මොකක්ද? Facebook එකේ මොකක්ද වෙන්නේ? ඒ දේවල් ඔයාලට මෙන්න මේ පළවෙනි වීඩියෝ එකෙදි බලා ගන්න. ඉතින් අර වීඩියෝ වලට යන්න කලින් ඔයා අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලන්න කියනවා. මොකද ඔයාට මේක වැදගත්. Facebook boost එකක් ඔයා හරියට run කරනවා නම් ඔයාට මේක අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් මෙන්න මේ විදිහට මම Facebook boost කියන A to Z ඒ කියන්නේ Facebook boost එක කියන්නේ මොකක්ද කියන එක ඔයාට මෙන්න මේ විදිහට කියලා දෙනවා. ඉතින් product එකක්
අපි සෙල් කරන්න අපි මුලින්ම ෆේස්බුක් එකට ගාන දෙන්න ඕනි. ඒක තමයි Facebook boost කියන්නේ. ඉතින් මේ Facebook එකට දෙන ගාන අනුව එයා ඒක රීච් කරනවා අපි හදන ඔඩියන්ස් එකට. ඉතින් ඒක තමයි සරලවම Facebook එකේ දෙන්නේ. ඉතින් මේකට අමතරව ඔයාට මෙන්න මේ Facebook boost ගැන මොකද්ද Facebook boost එකක් කියන්නේ කියලා ඔයාට හරියටම මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් මේකෙදි තමයි මම හඳුන්වා දෙන්නේ Facebook boost කියන්නේ මොකද්ද කියලා. ඉතින් අද මම කියා දෙන්නේ මගේ වීඩියෝ 7 තුල මොනවද අඩංගු වෙලා තියෙන්නේ කියලා මම දැන් ඔයාලට කියා දුන්නා. ඉතින් මෙන්න මේ වීඩියෝ එක ඇස්සේ ඔයාලට පුළුවන් Facebook boost කරන්න කොහොමද කියලා බලා ගන්න. ඩිම් පොඩි ගානක් කියනවා මම වීඩියෝ එකේ ගානක් කියනවා. ඉතින් ඔයාලට පුළුවන් මේක බයි කරනවා නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා අපේ WhatsApp link එක සහ ඉතිරි විස්තර. ඉතින් page එක හරහාත් මම සම්බන්ධ කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වීඩියෝ 7 තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයා Facebook එකේ boost එකක් හරියට run කරනවාට බේසික් දැනුමක්වත් නැත්නම් ඔයාට පුළුවන් මේ වීඩියෝ 7 බලලා ඔයාට බේසික් දැනුම හරි නොලෙජ් එක හරි ලබා ගන්න. ඉතින් ඔයාට මේ බූස්ට් එක කරන වීඩියෝ 7 බලලා ඔයාට පුළුවන් ඔයාගේ වීඩියෝ එක හරියටම නැත්නම් ඔයාගේ පෝස්ට් එක ඔයාගේ ප්‍රොඩක්ට් එක හරියටම ඔයාට බූස්ට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි මෙන්න මේ Facebook වීඩියෝ 7 තුල තියෙන මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ කෙනෙක් කියලා තිබ්බා මොනවාද ඇඩ් වෙලා තියෙන මේ වීඩියෝ 7 තුල කියන්නේ කියලා. ඉතින් මට හිතුණා මේක YouTube වීඩියෝ එකක්ම ගෙනල්ලා ඔයාලට කියන්න. ඉතින් මෙන්න මේ වීඩියෝ 7 තමයි මේකෙදි ඇතුළත් වෙන්නේ. ඔයාගේ Facebook එකේ ප්‍රොඩක්ට් එකක් තාම සෙල් කරගන්න බැරි වුණාද? වෙන කට්ටිය ගාවට ගිහිල්ලා සල්ලි දීලා Facebook boost කරගත්තත් තාම ඒවට ප්‍රතිඵලයක් නැද්ද? boost කරන්න ගිහිල්ලා සල්ලි අපතේ යවාගත් හරිම ඔඩියන්ස් එක හොයාගන්න බැරුව තාමත් දුක් වෙනවද? ඔයාලා පුළුවන් දැන් boost කරන්න තනියම ඉගෙන ගන්න. රුපියල් 500ක් වියදම් කරලා ඔයාට පුළුවන් Facebook boost ගැන A to Z ඉගෙන ගන්න. Facebook boost කියන්නේ මොකක්ද කියන එකේ ඉඳන් Facebook boost එකක් කරලා ඔයාට හරිම ඔඩියන්ස් එක ටාගට් කරලා ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කරගන්න එක දක්වා ඔයාට මේකෙදි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් පුංචි ගානක් දීලා මෙන්න මේක ගැන දැනගන්න. ඉතින් මේක ඔයා දැනගත්තට පස්සේ ඔයාට පුළුවන් Facebook එකේදී ඔයාගේ ප්‍රොඩක්ට් එක boost කරලා ඔයාට හොඳ ඉන්කම් එකක් ගන්න ඔයාගේ ප්‍රොඩක්ට් එක සෙල් කළා. ඉතින් වැඩි කාල නාස්ති නොකර දැම්ම ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහිල්ලා බලන්න ඔයාට පුළුවන් Facebook boost ගැන A to Z ඉගෙන ගන්න විදිය දැනගන්න. හරි යාළුවනේ මම හිතනවා දැන් ඔයාලට මෙන්න මේ Facebook boost එකක් run කරනවා නම් A to Z ඔයාලට ඉගෙන ගන්න පුළුවන් මං ගාව තියෙන වීඩියෝ 7 ගැන අත්දැකීමක් නැත්තම් පොඩි හරි දැනුමක් එන්නේ නැති කියලා. ඉතින් මෙන්න මේක ගැන වීඩියෝ 7ක් මං ගාව තියෙනවා Facebook boost කරන්නේ කොහොමද කියලා හරියටම ඔයාලට පුළුවන් ඒක try කරලා බලන්න. description එකේ තියෙනවා සියලුම විස්තර ඔයාලට පුළුවන් ගිහිල්ලා මාව සම්බන්ධ කරගෙන මේක ඔයාලට buy කරගන්න. ඊළඟට අපිත් එක්ක රැඳිලා ඉන්න කෙනා වීඩියෝ ළඟ දානවා. ඉතින් comment කරගෙන යන්න ඊළඟ මොන වගේ වීඩියෝද ඔයාලට අවශ්‍ය කියලා. ඉතින් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කෙනා channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න කියනවා. එක bell icon එක click කරලා වීඩියෝ එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා කියනවා. එන ඊළඟ වීඩියෝ එක හම්බෙන්න අදටම යනවා. bye.